තෙරුවන් සරණයි. ප්‍රදීපා හේරත් මෞතුමිය ඇතුළු පවුල හැමදෙනාටම 2024 පස්වෙනි මාසේ 23 වෙනිදා එනම් උතුම් වෙසක් ප්‍රපස්ලෝස්වක් පොහේදා තථාගතයන් වහන්සේ උපනිස්ථානයේ ඉඳලා සුවිශේෂී පින්කම් මාලාවන් ගණනාවක්ම සිදු කළා. ඒ අතර එකක් තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශ්‍රවඥ ධාතුන් වහන්සේලා, ඒ වගේම මුතුමු මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා වැඩ හිඳුවා ගන්නට විශේෂ ධාතු මන්ද්‍රයක් අපේ ප්‍රදීපා හේරත් මෞතුමිය විසින් සම්බුද්ධ ශාසනයට පූජා කළා. ඉතින් මේ ධාතු මන්ද්‍රේ උතුම් වෙසක් පුර පසළොස්වක් පොහේදා බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සිහිපත් කරමින් සම්බුද්ධ ශාසනයට පූජා කරනු ලැබුවා. ඉතින් ඒ දකින්නේ ඒ උතුම් ධාතු මන්ද්‍රයයි. ඉතින් මේ සියලුම පුණ්‍ය ධර්මයේ බලයෙන් ඒ වගේම රත්නත්‍රයේ අනන්ත ආශිර්වාද බලයෙන් අපේ ප්‍රදීපා හේරත් මෞතුමිය තුළ පවුල හැම දෙනාටම හිත මිත්‍රාදීන්ටත් නිදුක් නිරෝගී සම්පත්තියම දීර්ඝායු සම්පත්තියම උතුම් චිරජීවනයේම ලැබේවා සැලසේවා යහපතක්ම වේවා උතුම් චතුරාර්ය සම්පත්තියම අවබෝධය වේවා කියලා අපි ආශිර්වාදයන් සිද්ධ කරනවා. ඒ වගේම එම උතුම් පුණ්‍ය ධර්මයේ බලයෙන් අපේ ප්‍රදීපා මෞතුමියගේ නමින් මියගිය වර්ග පරම්පරාගත සියලුම ඥාතීන්ටත් දෙවියන් සහිත ලෝවාසී සත්වයන්ටත් මේ උතුම් පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරනවා. එහෙම දෙනාම මේ පුණ්‍ය ධර්මයේ ලබාගෙන මුළු සසර ගමනම සෙපවත් කරගනිත්වා. ප්‍රාර්ථනා බෝධියකින්ද උතුම් මා මහ නිවනින් සැනසෙත්වා. අන්තිමට මේ ගෝරු භයානක සසරින් එතර වෙන්නටද උතුම් අමා මහ නිවනින් සැනසෙන්නටද මේ කරගත්තා සීලම් පුණ්‍ය ධර්මයේ පින්වත් ඔබ අප හැම දෙනාටම හේතු වාසනා වේවා කියලා නැවතත් ප්‍රාර්ථනාවන්ද සිද්ධ කරනවා. එහෙනම් හැම දෙනාටම තෙරුවන් සරණයි.